හයි ගයිස් කොහමද ඔයාලට සිනරි YouTube channel එක අදත් ඔයගොල්ලන්ට තවත් සුපිරි මූවි එකක් අරගෙන ආවිලා තිනවා රිවිව් කරන්න. ඉතින් එහෙනම් අදත් එකතු වෙන්න සුපිරි මූවි එකක් බලන්න. මේ මූවි එක ටිකක් පරණ මූවි එකක්. හැබැයි මේ මූවි එක ඔයගොල්ලෝ බලන්න මොන මූවි එකක් කියලා මතක් කරන්න කැමතියි. රාගයෙන් මත් වෙච්ච මහාචාර්යවරියකට මුහුණ දෙන්න වෙන්න අමුතුම විදිහේ ආදර සම්බන්ධයක් ගැන තමයි අද මූවි එකේ දිගහැරෙන්නේ. එහෙනම් ඉතින් වැඩි වෙලාවක් අරගන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ තාමත් සිනරි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම මූවි එකත් එක්ක set වෙන්න කියලා මතක් කරන්න කැමතියි. ඉතින් මූවි එකේ ටයිටල් එක මොකක්ද කියලා description එකේ දාන්නම්. මූවි එක පටන් ගද්දී අපිට පේනවා ඩයනා කියන මෙන්න මේ කාන්තාව. එයා මැදිවියේ ඉන්න කාන්තාවක්. ඒ වගේම තමයි මේ ඩයනා කියන්නේ මහාචාර්යවරියක්. ඩයනා ජීවිතේ හරිම සැහැල්ලුවෙන් ගත කරන කෙනෙක් කියලා අපිට මේ වෙලාවේදී තේරෙනවා. ඊට පස්සේ ඔන්න එනවා ඩයනා එයා උගන්වන කොලෙජ් එකට. දැන් ඉතින් ඩයනා ක්ලාස් එකේ ළමයින්ට උගන්වද්දී එයාගේ ඇහැනවා මේ පන්තියේ ඉන්න ජේ කියන මෙන්න මේ කොල්ලට. ඉතින් මෙතන තේරෙනවා ඩයනා කියන්නේ තරුණ කොල්ලන්ව අල්ලගන්න බලාගෙන ඉන්න මහාචාර්යවරියක් කියලා. ක්ලාස් එකේ ඉවරනට පස්සේ ඩයනා ජේට කතා කරලා අහනවා ඩයනාට උදව්වක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඩයනා කියන්නේ ලස්සන කාන්තාවක් නිසා ජේ එකපාරටම මේක පිළිගන්නවා. දැන් ඉතින් ඩයනා වෙනුවෙන් ජේට කරන්න තියෙන වැඩේ තමයි ඩයනාගේ බෝට්ටුව පේන්ට් කරලා දෙන එක. මේ හින්දා ජේ යනවා පහුවදා ඩයනාගේ බෝට්ටුව පේන්ට් කරන්න. මේ විදිහට ජේ ඩයනාගේ බෝට් එක පේන්ට් කරන්න ගියාට පස්සේ ජේව දකින ඩයනා හිතනවා ජේව පොළඹවගෙන සතුරු වෙන්න ඕන කියලා. ඉතින් ඩයනා ජේව බෝට්ටුව ඇතුළට එක්කගෙන යනවා. දැන් ඉතින් ඩයනා බෝට්ටුව ඇතුලේ ජේව පොළඹවගෙන ජේත් එක්ක සතුරු වෙනවා. ජේත් ඩයනාත් එක්කලා විනෝද වෙනවා. ඊට පස්සේ ඩයනා එයාගේ කාර් එකකින් ජේව ගෙදරට ඇරලවන්න එක්කගෙන එනවා. මේ වෙලාවේදී ජේ කියන්නේ එයා part time වැඩ කරන ෂෙඩ් එක ළඟින් ජේව බස්සවන්න කියලා. දැන් ඉතින් වාහනෙන් එන ගමන් ඩයනා ජේකින් අහනවා ඩයනාට තවත් උදව්වක් කරන්න පුළුවන්ද කියලා. මේ විදිහට ඩයනාට පිස්සු වැටලා ඉන්න ජේ දෙපාරක් හිතන්නේ නැහැ. එකපාරින්ම කියනවා ඕනේ උදව්වක් කියන්න මම කරලා දෙන්නම් කියලා. මේ වෙලාවේදී ජේ හිතන්නේ නැහැ ඊළඟට ඩයනා ඉල්ලන්න යන උදව්ව මොන වගේ එකක්ද කියලාවත්. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මයිකල්ව. ඉතින් මයිකල් කියන්නේ ඩයනාගේ හස්බන්ඩ්. මයිකලුත් ඩයනා උගන්වන ඉස්කෝලේම ප්‍රොෆෙසර් කෙනෙක්. ඒ වගේම තමයි මයිකල් කියන්නේ ගොඩක් සල්ලි දින පවුලක කෙනෙක්. හැබැයි මයිකල්ගේ අම්මයි මයිකල්ගේ ආච්චි එයාලගේ ව්‍යාපාර වලින් පොඩ්ඩක්වත් මේ විදිහ මයිකල්ට බාර දීලා නැහැ. මේ හින්දා මයිකලුයි ඩයනායි එකතු වෙලා මේ දීපල අරගන්න ප්ලෑන් එකක් ගහන්න තමයි හදන්නේ. ගයිස් ඉතින් මේ වැඩේට ජේව සම්බන්ධ කරගන්න තමයි මේගොල්ලෝ මේ විදිහ හිතාගෙන ඉන්නේ. ඉතින් ජේව මේගොල්ලෝ මොන විදිහටද පාවිච්චි කරන්න කියලා අපිට මූවි එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. පහුදා ඩයනා ජේව හම්බ වෙනවා ඔෆිස් එකේදී. මෙතනට මයිකලුත් එනවා. ඉතින් ජේට ඩයනායි මයිකලුයි බාර දෙන වැඩේ තමයි මයිකල්ගේ ආච්චිවයි අම්මවයි බය කරලා එයාලව ව්‍යාපාර වලින් විශ්‍රාම ගන්නවන එක. දැන් ඉතින් ජේ ඩයනායි මයිකලුයි කියන දෙයක් කරන්න එකඟ වෙනවා. මොකද මේ විදි ජේ ඉන්නේ ඩයනාට පිස්සු වැටලා හින්දා. ඔන්න ඊට පස්සේ පෙන්නනවා මයිකල්ගේ ආච්චිව. ඉතින් එයා රෝද පුටුවක තමයි මේ විදි ඉන්නේ. එයා ගොඩක්ම වයසක කෙනෙක්. ඒ වගේම තමයි මේ ගෙදර ගෙවත්ත බලා ගන්න මිනිස්සෙකුත් ඉන්නවා ජෝර්ජ් කියලා. දැන් ඉතින් ඩයනායි මයිකලුයි ඈතට වෙලා ඉඳලා මේ මයිකල්ගේ ආච්චිව ජේට පෙන්නනවා. ඉතින් මෙතනින් පස්සේ ජේට තියෙන ඩියුටි එක තමයි මේ මයිකල්ගේ ආච්චිව බය කරන එක. දැන් ඉතින් ජේ යනවා මයිකල්ගේ ආච්චිව බය කරන්න කියලා හිතාගෙන ආච්චි ඉන්න ගෙදරට. මෙයා හොරෙන් ඉස්සෙල්ලාම ගෙට ඇතුල් වෙනවා. ජේව දකින්න බල්ලා බුරන්න පටන් ගන්නවා. දැන් මේ දේ ඇහෙනවා මයිකල්ගේ අම්මට. ඉතින් මයිකල්ගේ අම්ම එනවා බල්ලා බුරන්නේ මොකද කියලා බලන්න. නිකම්ම නෙමෙයි මේ වෙලාවේදී මයිකල්ගේ අම්මා තුවක්කුවකුත් අරගෙන තමයි එන්නේ. දැන් ඉතින් මයිකල්ගේ අම්මා තුවක්කුවත් අරගෙන එනවා දකින්න ජේ ඉක්මනින්ම මේ ගෙදරින් පැනලා දුවනවා. මයිකල්ගේ අම්මා වෙඩි පහරවල් කීපයක්ම ජේට තිබ්බත් ජේගේ වාසනාවට මේ වෙඩි පහරවල් ජේට වදින්නේ නැහැ. මේ අතර පෙන්වනවා මේ ගෙදරට තවත් කවුරු හරි ඇතුල් වෙනවා කියලා. ඉතින් මේ මිනිස්සයා අතේ තුවක්කුවක් තියෙනවා. ටිකකින් වෙඩි තියෙන සද්ද කීපයක්ම ඇහෙනවා. ඊට පස්සේ ජේ එනවා ඩයනායි මයිකල්වයි හම්බ වෙන්න. ජේ මයිකල්ටයි ඩයනාටයි කියනවා මයිකල්ගේ ආච්චිගේ ගෙදරදී ජේට වෙච්ච දේ. ඉතින් ජේ කියන්නේ එයාට මුකුත්ම කරගන්න බැරි වුණා. තව පොඩ්ඩෙන් එයාට වෙඩි කාලා මැරෙන්න වෙන්නේ කියලා. දැන් ඉතින් ජේ මේ කියපු දේත් එක්කලා මයිකල් එයාගේ අම්මට කෝල් එකක් අරන් බලනවා. හැබැයි කෝල් එක කවුරුත් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් මයිකලුයි ඩයනායි ජේ යනවා ආයෙම මයිකල්ගේ ආච්චිගේ ගෙදරට. මෙයාලා ගෙදරට ආවට පස්සේ දකින්නේ මෙයාලා කිසිම විදියකින් හිතපු නැති විදිහේ දර්ශනයක්. මේ විදි මයිකල්ගේ අම්මවයි ආච්චිවයි කවුරු හරි වෙඩි තියලා ඝාතනය කරලා. දැන් ඉතින් තියෙන ප්‍රශ්නේ තමයි කවුද මේගොල්ලන්ට වෙඩි තිබ්බේ කියන එක. මොකද හොඳටම දන්නවා ජේත් මේගොල්ලන්ට වෙඩි තිබ්බේ නැහැ. ඉතින් හරි ඊට පස්සේ ආපු මිනිස්සයා තමයි මේගොල්ලන්ට වෙඩි තිබ්බේ කියලා. දැන් ජේට හිතා ගන්න බෑ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ හින්දා ජේ පොලිසියට කෝල් කරන්න හදනවා. මේ වෙලාවේදී මයිකල් ජේව නවත්තනවා. කියන්නේ මේක පොලිසියට නොකිය මේ සිදුවීම යටපත් කරගමු කියලා. ඊළඟ දවසේ මයිකල් එනවා ජේගේ ක්ලාස් එකට උගන්වන්න.
හැබැයි ජේට ඉගෙන ගන්න තරම් මානසික මට්ටමක් මේ විදිහින් නැහැ. එයා කලින් දවසේ මුහුණ දීපු සිදුවීමත්. ඉතින් ජේ පන්තියෙන් එළියට යනවා. ජේ කෙලින්ම යන්නේ ඩයනා ළඟට. මේ වෙලාවේදී ඩයනා ජේව ෂේප් කරගන්නවා. ඩයනා ආයම ජේව රාගයට පොළඹව ගන්නවා. මේ වෙලාවේදී මයිකල් ඩයනාගේ කාමරෙන් එළියට වෙලා ඉඳගෙන ඩයනා ජේත් එක්ක කතා කරන හැමදේම හොරෙන් අහගෙන ඉඳලා මෙතනින් යන්න යනවා. ඊට ටික වෙලාවකට පස්සේ මෙතන එනවා සින්තියා කියලා කාන්තාවක්. ඉතින් මේ වෙලාවේදී සින්තියා දැනගන්නවා ජේයි ඩයනායි අතර මොකක් හරි අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා. ටිකකින් ජේ කාමරෙන් එළියට එනවා. සින්තියා ජේව හම්බ වෙලා ජේ පුදුම හිතෙන විදිහේ දෙයක් තමයි කියන්නේ. සින්තියා කියන්නේ ජේ ඩයනාත් එක්ක බෝට්ටුවේ ඉන්න ෆොටෝ එකක් සින්තියා ළඟ තියෙනවායි කියලා. හැබැයි ජේ මේ දේ එච්චරම ගණන් ගන්නේ නැහැ. සින්තියා දිගින් දිගටම ජේව බ්ලැක්මේල් කරන්න හදනවා. ඒත් ඉතින් ජේ සින්තියා කියන දෙයට බය වෙන්නේ නැහැ. ජේ කියන්නේ සින්තියාට පුළුවන් දෙයක් තියෙනවා නම් කරලා පෙන්නන්න කියලා. ජේ එයාගේ කාර් එකෙන් මෙතනින් යන්න යනවා. ඊට පස්සේ සින්තියා යන්නේ මයිකල්ව හම්බ වෙන්න. මේ වෙලාවේදී අර ගෙවත්ත බලාගන්න ජෝර්ජ්ව තමයි සින්තියාට හම්බ වෙන්නේ. ඒත් එක්කම මයිකල් එළියට එනවා. හැබැයි දැන් මෙතන ජෝර්ජින් හින්දා සින්තියා පෙන්වන්න ආපු දේ මයිකල්ට පෙන්වන්න විදිහක් නැහැ. සින්තියා මෙතනින් ආපහු එනවා. මේ වෙලාවේදී ජෝර්ජ් මයිකල්ගෙන් අහනවා මයිකල්ගේ ආච්චි අම්මයි ගැන. මයිකල් ලස්සන බොරුවක් ගොතලා ජෝර්ජ්ට කියන්නේ ඒ දෙන්නා නිමාඩුවක් ගත කරන්න ගියයි කියලා. ඉතින් ඊළඟට ජේ කාටත් හොරෙන් යනවා ඩයනාගේ බෝට්ටුවට. ජේ උත්සාහ කරනවා එයා මේ විදි වැටලා ඉන්න ආමාරුවෙන් බේරෙන්න මොනවා හරි සාක්ෂියක් ඩයනාගේ බෝට්ටුවෙන් හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් ඉතින් මේ වෙලාවේදී ජේට ලියුමක් වගේම තුවක්කුකුත් ඩයනාගේ බෝට්ටුව ඇතුලේ තිබිලා හම්බ වෙනවා. ජේ හිතනවා ඩයනා සම්බන්ධයි කියලා මයිකල්ගේ ආච්චිගේ අම්මගේ ඝාතනයට. ටික වෙලාවකින් ඩයනා එනවා බෝට්ටුවට. ඉතින් ජේ ඩයනාට චෝදනා කරනවා වෙච්ච ඝාතන වලට. හැබැයි ඩයනා හැමදාමත් වගේ ජේව ආයම පොළඹව ගන්නවා රාගයට. ඉතින් ඊට පස්සේ ඩයනා ජේට කියන්නේ මයිකල් කියන්නේ ගොඩක් කපටි ඒ වගේම ගොඩක් සම්බන්ධතා තියෙන කෙනෙක් කියලා. ඒක නිසා ඩයනා ජේට කියනවා මයිකල් කියන දෙයක් කරගෙන ෂේප් එකේ ඉන්න එක තමයි ජේට ජීවිතේ බේර ගන්න තියෙන හොඳම ක්‍රමය කියලා. ඉතින් ජේත් එකඟ වෙනවා ඩයනා කියන විදිහට ඉන්න. ඊළඟට ඩයනා යනවා මයිකල්ව හම්බ වෙන්න. මේ වෙලාවේදී මයිකල් ඩයනාට චෝදනා කරනවා ඩයනාට ජේත් එක්කලා සම්බන්ධයක් තියෙනවායි කියලා. හැබැයි ඉතින් ඩයනා මයිකල්ට කියන්නේ මේ වෙලාවේ ජේට විරුද්ධ වෙලා බෑ කියලා. මොකද ජේ ළඟ ඩයනාටයි මයිකල්ටයි විරුද්ධව සාක්ෂි තියෙනවායි කියලා තමයි ඩයනා මයිකල්ට කියන්නේ. දැන් ඉතින් මේ කතාවෙන් බය වෙන මයිකල් යනවා ජේව හම්බ වෙන්න. මයිකල් කියන්නේ ජේ මයිකල්ගේ ආච්චිගේ ගෙදරට ගිය වෙලාවේදී වැදිච්ච ඇඟිලි සලකුණු මයිකල්ගේ ආච්චිගේ ගෙදර අනිවාර්යෙන්ම ඇති. ඒක නිසා මේ වැඩේ ඇවිස්සුව ජේව තමයි මේ ඝාතන වලට අහුවෙන්නේ කියලා. දැන් ඉතින් මයිකල් කියපු කතාවට ජේත් හොඳටම බය වෙනවා. මේ හින්දා ජේ ආයම මයිකල්ගේ ආච්චිගේ ගෙදරට හොරෙන් ඇතුල් වෙනවා. ජේ මයිකල්ගේ ආච්චිගේ ගෙදර ඇඟිලි සලකුණු වදින්න පුළුවන් හැම තැනකම වගේ ඇඟිලි සලකුණු මකන්න ඕනයි කියලා හිතනවා. දැන් ඉතින් ජේ මයිකල්ගේ ආච්චිගේ ගෙදරට ඇතුල් වෙද්දී මේ අතරේ මාස්ක් එකක් දාගත්ත කෙනෙක් ජේට පහර දෙනවා. ජේ අනුනමෙන් තමයි එයාගේ ජීවිතේ බේරගන්නේ මේ පහර දීමෙන්. පහුදා ඩයනාව හම්බ වෙලා ජේ කලින් දවසේ රෑ සිද්ධ වෙච්ච දේ කියනවා. ඉතින් ඩයනා කියන්නේ ජේට ඒ ගෙදරට නොගිහින් ඉන්න තමයි තිබුණේ කියලා. මොකද ඩයනා කියන විදිහට මේ දේපල අයිති කරගන්න ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි මේ සිදුවීම් මාසේ රහස් ගොඩක් තියෙනවා කියලා තමයි ඩයනා කියන්නේ. ඉතින් ඩයනා කියන විදිහට අර ගෙවත්ත බලාගන්න ජෝර්ජ් කියන්නේ මේ දේපල වලට ඈ ගහගෙන ඉන්න මිනිස්සෙක්. ඉතින් මේ අතරේ සින්තියා ආයෙම යනවා මයිකල්ව හොයාගෙන මයිකල්ගේ ආච්චිගේ ගෙදරට. මේ වෙලාවේදී සින්තියාට මයිකල්ව හම්බ වෙන්නේ නැහැ. හැබැයි අර මාස්ක් එකක් දාගෙන හිටපු මිනිස්සයා මේ වෙලාවේදී නත්තල් සීයෙක් වගේ ඇඳගෙන ඇවිත් සින්තියාට පොල්ලකින් පහර දීලා යව ඝාතනය කරනවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ එදා රෑ ඩයනාට ජේක්ලා තියෙන අනියම් සම්බන්ධය හින්දා ඩයනාත් එක්කලා මයිකල් හොඳටම රණ්ඩු වෙනවා. ඩයනා මයිකල් එක්ක රණ්ඩු වෙලා එතනින් පිටත් වෙලා ජේගේ අපාර්ට්මන්ට් එකට එනවා. මේ වෙලාවේදී ඩයනා කියන්නේ යා ඉක්මනින්ම මයිකල්ගෙන් ඩිවෝස් වෙනවායි කියලා. ඉතින් මෙතනදිත් මෙයාලා ආදරය කරන්න පටන් ගන්නවා. මේ අතරේ මයිකල් ඩයනාව හොයාගෙන ජේගේ ගෙදරට එනවා. හැබැයි ඉතින් ජේ කියන්නේ ඩයනා ජේගේ ගෙදරට ආවේ නැහැ කියලා. ඒත් ඉතින් මයිකල් ආයෙම අහපව් යදි දකිනවා ඩයනාගේ කාර් එක පාක් කරලා තියෙනවායි කියලා ජේගේ ගෙදරින් එළියේ. මේ හින්දා මයිකල් ආයෙම ජේගේ අපාර්ට්මන්ට් එකට එනවා. මේ විදිහට ඩයනා ජේ ගෙදර පිටිපස්සේ දොරෙන් එළියට ඇවිල්ලා ඩයනාගේ කාර් එකෙන් මෙතනින් පැනලා යනවා. ඩයනා ජේවත් එක්කගෙන එනවා ඩයනාගේ බෝට්ටුවට. ඉතින් බෝට්ටුව ඇතුලේ ඩයනා ජේ සතුටු වෙන අතරේ එයාලට නොදැනීම මයිකලුත් එනවා ඩයනාගේ බෝට්ටුවට. මේත් එක්කම මේ වෙලාවේදී අර මාස්ක් එකක් දාගත්ත මිනිස්සයා මතුවෙනවා. මේ මාස්ක් එකක් දාගත්ත මිනිස්සයා මයිකල්ව ඝාතනය කරනවා. මේ වෙලාවේදී මේ සද්දය ඇහෙනවා ජේටයි ඩයනාටයි. එයාලා එළියට බහලා දකිනවා මාස්ක් එකක් දාගත්ත මිනිස්සෙක් දුවනවා. ජේමයි මිනිස්සයා පස්සෙන් පන්නනවා. හැබැයි මාස්ක් එක දාගත්ත මිනිස්සයා අඳුරෙම නොපෙනී යනවා. ජේ දිගටම දුවගෙන යනවා මේ මිනිස්සයා පස්සෙන්. මේ වෙලාවේදී මේ දෙන්න දකිනවා මාස්ක් එක දාගත්ත මිනිස්සයා යන්නේ මයිකල්ගේ ආච්චිගේ ගෙදරට කියලා. මේ හින්දා ජේ ඩයනාත් මේ ගේ ඇතුළට ඇතුල් වෙනවා. දැන් ඉතින් මේ සිදුවෙන් පස්සේ ඊළඟට පෙන්නනවා මේ මාස්ක් එක දාගත්ත මිනිස්සයා වෙන කවුරුත් නෙමෙයි අර මයිකල්ගේ ආච්චිගේ ගෙවත්ත බලාගන්න ජෝර්ජ්ටයි මයිකල්ගේ අම්මටයි දාව ඉපදිච්ච දරුවෙක් කියලා. ඉතින් මාටින් කියන මේ මිනිස්සයා තමයි මයිකල්ගේ ආච්චිටයි අම්මටයි අයිති දේපල එයාගේ නමට ලියා ගන්න හදන්නේ. මේ වෙලාවේදී මාටින් ජෝර්ජ්වත් ඝාතනය කරනවා. දැන් ඉතින් ජේක ගේ ඇතුළට එන ඩයනාට හම්බ වෙනවා මේ ගේ ඇතුළේ තිබිලා ෆොටෝ
ඇල්බම් වගේක්. ඉතින් මෙතනදී ඩයනා දැනගන්නවා මාටින් කියන්නේ කවුද කියලා. ඒ වගේම මාටින් මේ දේපල අරගන්න අවශ්‍ය කරන නීතිමය ලිපිත් මේ වෙද්දි හදාගෙන ඉන්නේ කියලා ඩයනා දැනගන්නවා. හැබැයි ඉතින් ටික වෙලාවක් යනකොට මාටින් මේ දෙන්නම මේ කාමරේ ඇතුළට දාලා දොර එළියෙන් ලොක් කරනවා. ටික වෙලාවකින් මාටින් ජේවයි ඩයනාමයි මරන්න මේ කාමරේ ඇතුළට එනවා. මේ වෙලාවේදී ජේ මාටින්ට වෙඩි තියනවා. මේ හින්දා මාටින් මිය යනවා. දැන් ඉතින් මේ සිදුවීමෙන් පස්සේ ටික කාලයක් ගත වෙනවා. දවසක් ඩයනා එනවා ජේ වැඩ කරන ෂෙඩ් එකට. මේ වෙලාවේ ඩයනා එන්නේ අලුත්ම කාර් එකකින්. ඩයනා ජේට කියනවා මයිකල්ගේ දේපල ඔක්කොම නීතිමය වශයෙන් ඩයනාට හම්බුණා කියලා. ඉතින් දැන් ඩයනා කියන්නේ විශාල දේපලක හිමිකාරයෙක්. ඩයනා ජේට දෙනවා ඩයනා අලුතින් අරගත්ත කාර් එකේ කී එක. ඩයනා ජේට කියන්නේ රයිඩ් එකක් යමු කියලා මේ අලුත් කාර් එකකින්. හැබැයි ෂෙඩ් එකේ අයිතිකාරයා කියන්නේ වැඩ කරන වෙලාවේ එළියට ගියොත් මෙතනින් ජේව අස් කරනවායි කියලා. ඒත් ඉතින් මේ විදි ෂෙඩ් එකේ අයිතිකාරයා දන්නේ නැහැ ජේට අනියම් සම්බන්ධයක් තියෙන ඩයනා මේ විදි ලොකු සල්ලිකාරයෙක් කියලා. මේ හින්දා ජේ ෂෙඩ් එකේ අයිතිකාරයාට එයාගේ ජොබ් එක තියාගන්න කියලා ඩයනාත් එක්ක කාර් එකේ නැගලා යන්න යනවා. ඉතින් ගයිස් මේ විදිහට ඩයනායි ජේ එයාලගේ අනියම් සම්බන්ධයක් තියාගෙන ලොකු බූදලයක හිමිකාරයෝ බවට පත් වෙනවා. ඉතින් මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා. ගයිස් ඔයගලන්ට අදගෙන ආපු මූවි එක ගැන ඔයගලන්ට තියෙන අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් මූවි එකකින් ඔයගලන්ව හම්බෙන්න බලාපොරොත්තු වෙන අදට වීඩියෝ එක නතර කරනවා.